Good morning. අද පාන්දරින් පාන්සිකේ අද ගෙනාවේ උදේ පාන්දරම මම ඉස්සොලි ප්‍රශ්න විසඳුවා. පොඩ සමහර කට්ටියක මෙතනින් එල්ල තිබුණා. මම අද ෂැම්පූ වර්ග කීපයක් තමයි වීඩියෝ එකකින් කරන්නේ. ලොකු වීඩියෝ එකක් නෙවෙයි පොඩි එකක්. ගොඩක් කට්ටියට තියෙනවා ගෑනු පිළිමි දෙගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉස්සොලි සාමාන්‍යයෙන් අපිට දැනකට යන්න බෑ. පාට ඇඩුමක් කරන්න බෑ සමහර වෙලාවට තද වර්ණය මොකරි චටයක් කරනොත් එහෙම ඒ සොරි වැටිලා අපිට ගමන යන්න තියෙන කන්ෆිඩන්ට් එක පවර තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේකට විසඳුමක් කරගෙන තමයි අද මම ආවේ මේ මම කියන මෙඩිසින් වර්ග සමහර තියෙන ડોක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් කරලා ගන්න ඕන තියෙනවා නැතිවක් තියෙනවා. යූස් කරන ලේසියෙන්ම ඉස්සර ප්‍රශ්න විසඳුමක් පා ගන්න පුළුවන්. ඔය ගොඩක් මේ නෝමල් මාකට් එකේ තියෙන මෙඩිසින් වගේ නෙමෙයි මේවා. කොහොමත් ඉෆෙක්ටිව්. සාමාන්‍ය ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පූ තියෙනවනේ. ඒවා පාවිච්චි කරලා ඒකේ පාවිච්චි කරනකන් සෝරි නෑ. පාවිච්චි කරන්න බැරි වුණොත් සතියක් දෙකක් ආපහු නෝමල් තත්ත්වෙට මෙන්න. ඉතින් එහෙම වෙන්නේ නැතුව ඔඩේන්න ක්‍රමයක් තමයි අද වීඩියෝ එකේ කරන්නේ. එතකොට සෝරි මුලින්ම මේක දැනගෙන මේක ෆංගල් ඉන්ෆෙක්ෂන් එකක්. මේකෙන් සාමාන්‍ය ගොඩක් පිරිමයට හැදෙන හේතුව තමයි හෙල්මට් එක පාවිච්චි කිරීම. හෙල්මට් එක පාවිච්චි කරද්දී දැන් බයිසිකල් පදින කෙනෙක් නම් බයික් රයිඩර් කෙනෙක් නම් අය ගොඩක් වෙලාවට ඔයාලට තියෙන්න පුළුවන් සෝරි. ඒකට හේතුව අපි මේ අපේ තියෙන ඔලු අටට දාඩිය දැම්මම ඒවත් එක්ක ෆංගල් ඉන්ෆෙක්ෂන් එක පැතිරෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන හෙල්මට් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් පොඩි කැප් තොප්පියක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. මේ සෝරි ප්‍රශ්නේ ආපහු එන්නේ නැති වෙන්න නවත්ත ගන්න. එතකොට ගැහණු ප්‍රශ්න කට්ටියට නම් ඒක වෙන විදිහකටත් එන්න පුළුවන්. මේ දෙකටම හරියන දේ තමයි මම ගෙනාවා. පළවෙනි ප්‍රාථමික මූලිකවම අපි පාවිච්චි කරන බෙහෙත් එක තමයි සෙට්‍රමයිඩ් ෂැම්පූ. ඉතින් සෙට්‍රමයිඩ් ෂැම්පූ එක සාමාන්‍ය පාවිච්චි කරන සතියට 3 සැරයක් විතර පාවිච්චි කරා නම් ඇති. මේකේ එනවා පර්සන්ටේජ් එක වලට පේන ඇති මෙතන තියෙනවා 5% කියලා. ඊට අමතරව මම ළඟ තියෙනවා තව 2% එකක්. මේකේ තියෙනවා 5%, 2%, 10%. ඒ වගේ පර්සන්ටේජ් වලින් කන්සන්ට්‍රේෂන් එක වෙනස් වෙච්ච ෂැම්පූ වර්ග කීපයක් එනවා. ඒතර මේක ප්‍රිපෙයාර් කරලා ගන්නත් පුළුවන්. ප්‍රීවියස්ලි ප්‍රිපෙයාර්ඩ් මේ වගේ ෆිනිෂ් ප්‍රොඩක්ට්ස් මාකට් එකේ ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් සතියට දින 3ක් විතර දැම්මොත් සතිය දෙකක් විතර යනකොට ඉස්සර ප්‍රශ්න වලට ගැලවෙන්න පුළුවන්. ඉතින් මේවා පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට පොඩි කෙනෙකුට නැතුව වයස අවුරුදු 15ට උඩින් වගේ නම් කිසිම ගැටලුවක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අනුව පාවිච්චි කරන පොඩ්ඩක් ડોක්ටර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් අරගෙන කන්සන්ට්‍රේෂන් එක ප්‍රිස්ක්‍රයිබ් කරගන්න ඕනේ. ඒකට ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි කීටෝ ප්ලස්. මේක ලීනින් ප්‍රොඩක්ට් එකක්. සාමාන්‍ය මේ සිරප් එක සෝරි මේ ෂැම්පූ එක සාමාන්‍යයෙන් වෙනවා රුපියල් 1183ක් විතර. මම සෙට්‍රමයිඩ් ෂැම්පූ එකේ ප්‍රයිස් එක කියන්න බැරි වුණා. සෙට්‍රමයිඩ් ෂැම්පූ එක සාමාන්‍යයෙන් එන්නේ රුපියල් 100ක් 150ක් වගේ පොඩි මුදලක් එන්නේ. නමුත් මේක 1183ක් විතර වෙනවා. මේකේ තියෙන කීටෝකනසෝල් ඇන්ටි ෆංගල් ඩ්‍රග් එකක්. එතකොට මේක ගන්නවා නම් සාමාන්‍ය සතියට එක සැරයක් හෝ දෙසරයක් සමහරලාට ඒක ඩොක්ටර්ගේ ඩිසිෂන් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට හිතුමතේට අරගන්න අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලාම ඩොක්ටර් කෙනෙක්ගේ නැත්නම් ඩර්මැටොලොජිස්ට් කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක් අරගෙන චිට් එකක්ම අවශ්‍ය නැහැ. පොඩි ඇඩ්වයිස් එකක් හරි අරගෙන මේ වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා වඩා හොඳයි. මොකද මේක ඇබ්සෝබ් වෙනවා ඇතුළට. ඒ වගේම මේක ඇන්ටි ෆංගල් ඩ්‍රග් එකක්. ඒතකොට මේක රෙසිස්ටන්ට් තියෙන සම්භාවිතාවයත් වැඩි. ඒක නිසා මේක පාවිච්චි කරනවා නම් ડોක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරන්නම ඕනේ. මේක ලංකාව පුරාම තියෙනවා. මේකේ වෙන බ්‍රෑන්ඩ් වර්ගයක් තියෙනවා. නිසොරාල් වගේ බ්‍රෑන්ඩ් වර්ග වලින් තියෙනවා. මේක කීටෝ ප්ලස් කියන බ්‍රෑන්ඩ් එක. නිසොරාල් ෂැම්පූ එක අද මම ළඟ නැහැ. ඉතින් තමයි කීටෝ ප්ලස් ෂැම්පූ එක විතර අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඊළඟට තියෙන ප්‍රොඩක්ට් එක ඩර්මැටොලොජිස්ට් ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා. මේක මේ ලංකාවේ ගොඩක් ෆාමසි වල ගන්න තියෙනවා. මේකේ තියෙන්නේ සෙලිනියම් සල්ෆයිඩ් තමයි තියෙන්නේ. දැකලා ඇති. මේකට අපි කියනවා සෙල් ඩ්‍රොප් ෂැම්පූ. සාමාන්‍යයෙන් සතියාන්ත දිනවල ඇප්ලයි කරන්න කියලා නෝමලි ඇඩ්වයිස් කරනවා. නමුත් මේකත් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම ડોක්ටර් ඇඩ්වයිස් ඕන. හැබැයි මේ මෙඩිසින් පාවිච්චි කරාම දිගටම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. එක සැරයක් පාවිච්චි කළා ඉස්සුරු කරදරේ ගැලවෙන්න පුළුවන්. ඉතින්
මම ඔය හඳුන්වලා දුන්න මෙඩිසින් වර්ගවල පාවිච්චි කළොත් අනිවාර්යෙන්ම 100%ක්ම ඉස්සර ප්‍රශ්නේ ගැලවෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරලා ඒකට අපි ඊළඟට අප්ලෝඩ් කරන වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න පුළුවන්. ඔයාලට හිතෙනවා නම් මොන මෙඩිසින් ගැනද කරන්න ඕනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන මම අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනකොට ඒකට අදාළ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. සුබ දවසක්.